බොහෝ කාලයකට පෙර බුද්ධ ශාසනයක් ජීවමාන වූ කාලයක් පැමිණිය. මේ කාලයේදී එක්තරා වනාන්තරයක වඳුරු රාජයෙක් ජීවත් වුණා. මේ වඳුරු රාජයා ඉතාමත් අහිංසක තේජාන්විත වඳුරු රාජයෙක්. මේ වඳුරු රාජයා වනාන්තරය පුරා ඇවිදමින් ඉතාමත් මිහිරි පළතුරු කමින් තමයි ජීවත් වුණේ. මෙහෙම කාලයක් යනකොට මේ වඳුරු රාජයා කැලේ තියෙන ආරණ්‍යයක් දකිනවා. මේ ආරණ්‍යයේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉතාමත් සංසුන්ව වැඩ සිටින බව මේ වඳුරු රාජයා දකිනවා. මේ ස්වාමීන් වහන්සේලාට පළතුරු පූජා කරන්න මේ වඳුරු රාජයාට ආසාවක් ඇති වෙනවා. ඉතින් මේ වඳුරු රාජයා හැමදාම බලාගෙන ඉන්නවා පළතුරු පූජා කරන්න තමන්ගේ වාරය පැමිණෙනකම්. එහෙම ටික කාලයක් යනකොට අපගේ බුදුරජාණන් වහන්සේ මේ වඳුරගේ සිතිවිල්ල දකිනවා. බුදුරජාණන් වහන්සේ වඳුරු රාජයා ගැන අනුකම්පා කරලා වනාන්තරයට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ වනාන්තරයට වැඩම කරනවා මේ වඳුරු රාජයා දකිනවා. වඳුරු රාජයාට එදා කෑමට හොයාගන්න පුළුවන් වුණේ එකම එක තිමිරි ගෙඩියක් විතරයි. ඒත් මේ වඳුරු රාජයා බුදුරජාණන් වහන්සේට මේ තිමිරි ගෙඩිය පූජා කරන්න තීරණය කරනවා. වඳුරු රාජයා හෙමින් ගහෙන් බිමට බැහැලා මිනිසෙකු පැමිණෙනසේ ඇවිදමින් බුදුරජාණන් වහන්සේට තිමිරි ගෙඩිය පූජා කරලා වඳිනවා. මේ වඳුරු රාජයා ඉතාමත් සතුටට පත් වෙලා වනාන්තරයට යනවා. ටික කාලයක් යනකොට මේ වඳුරු රාජයා මරණයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට තිමිරි ගෙඩිය පූජා කරලා ලැබුණ පිනෙන් දිව්‍ය ලෝකයේ උපදිනවා. දිව්‍ය සැප සම්පත් විඳලා නැවතත් කුමාරයෙක් වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඉක්මනින්ම රහත් බව ලබා ගන්නවා.